ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණේ මට මතක විදිහට 2019 නොවැම්බර් මාසයේ මැද වගේ. ඔව්. මුල හෝ මැද. මට මතකයි අපි ඒ දවස්වල එකතැන වැඩ කරේ. මේ කොහොම හරි අත්දැකීම මතකයි. ඒ බලයට අවිල්ලා දෙසැම්බර් මාසේ කරපු ලොකුම වැඩවලින් එකක් තමයි මේ අඩු කරා වැට් එක. 15%ක විතර තිබ්බ වැට් එක 8% වෙනකන් ගෙනාවා. ගෙනල්ලා මට දත්ත මතක විදිහට රුපියල් මිලියන 600ක් වගේ එක ආදායමක් එක රැයෙන් මේ නැති කරගත්තා වැට් එක අයින් කරලා රුපියල් බිලියන 600. ඔව් බිලියන 600 රුපියල්. එතකොට ඒකත් එක්කම පේ ටැක්ස් එක ඒ වගේ ටැක්ස් කීපයක් තව අඩු කරලා විශාල ආදායමට හානියක් කරගත්තා. එක පැත්තක. ඊළඟට ගොඩක් අයට මතක නැහැ කාබනික පොහොර එක දවසකින් එක රැයෙන් කරන්න ගිහිල්ලා කරපු නාඩගම. ඒකෙන් ලංකාවේ ෆුඩ් සිකියුරිටි එක නැති වෙලා ගොඩක් අයට මතක හාල් නැති වුණා කියන එක විතරනේ. ඒ විතර නෙමෙයි. ඇයි තේ නිෂ්පාදනය අඩු වෙලා තේ අපනයනය කරලා විදේශ විනිමයට වෙච්ච ප්‍රශ්න. මේ වගේ පිස්සු ගොඩාකින්ද විදේශ විනිමයක් නැති වෙලා එන්න කෙලියක් වුණා. ඒකස්සේ කොවිඩ් ආවා. ඒක හරි. කොවිඩ් ආපු එකේ ඒ ගෝඨාභයට වාසියකුත් වුණා. ඒ තමයි අර පිටරට හිටපු ගොඩාක් අය ලංකාවට ආවනේ ඔක්කොම ටිකත් ඇරලා. ලොකු සල්ලි ප්‍රමාණයක් ලංකාවටත් ආවා. ඒ අතර තව වෙන ජාවාරමකුත් ගියා. ලෝකේ කොහෙවත් ගියේ නැති ජාවාරමක් ගියා එන මිනිස්සු. කොරෝනා මේ මොනවද කොරන්ටයින් සෙන්ටර්ස් කියලා හොටෙල් එකක් අතන ගත්තොත් එimhe එක ව්‍යාපාරික දෙතුන් දෙනෙක්ගේ හෝටල් වල තමයි නැවතුනේ. ප්‍රසිද්ධ දැන් පක්ෂ කරන අයගේ එහෙම නැවතුනේ. රට ජාතිය බේරගන්න ඉන්න කණ්ඩායම් වල නම් කියන්න අවශ්‍ය නැහැ. ගන්න බලික. මේ එහෙම තමයි වැඩේ වුණේ. එහෙම වුණේ. ඊට පස්සේ සල්ලි අච්චු ගහලා උදේ නහවස් වෙනකන් මේ උද්දමනය වැඩි වෙලා මේ කොවිඩ් හින්දාම නෙමෙයි වැඩේ වුණේ. එහෙම ආවනම් විමසුම් මේ මෙහෙම එකක් වෙන්න තිබුණේ. ලෝකේ අනිත් හැම රටකම පෝලිං එනවා. එහෙමනේ ගලප ගන්න වෙන්නේ. දැන් ලෝකේ අනිත් හැම රටවලත් කොවිඩ් ආවා. මොකද මේක අපේ කියන කොවිඩ් වලට වෙනයි කොවිඩ් එකක් ආවේ නෑනේ වෙන වේරියන්ට් එකක්. මොකටම අපේ තමයි. තමා වේරියන්ට් එක තමයි ආවේ. එතකොට කොවිඩ් නිදාසට කාරණාව කියනවා නම් හැම වෙන රටවලත් කොවිඩ් ඉවරනාට පස්සේ තෙල් පෝලිං හදන්නේ. තවන්න මෙහෙම වෙන බයිලා ගහලා ඒ කතන්දරම කොවිඩ් හින්දා ආර්ථිකයට හානියක් වුණා. ඒක අපි නෑ කියන්නේ. නමුත් මාර්තු මාසේ මුල 2020 මාර්තු මාසේ මුල මට මතකයි 5-6 ඔය අතර දවසක ලොක්ඩවුන් කරේ. ඒ ලොක්ඩවුන් එකට කලින්ම කවුරු හරි මහා බැංකු වාර්තා මේ මූල්‍ය වාර්තා අරන් බලනවා නම් උද්දට කියව ගන්න පුළුවන් ආර්ථිකය කෙලවෙලා ඉවරයි. එතකොට කෙලවෙලා ඉවරයි. කෙලවෙලා නෙමෙයි කෙලවෙලා ඉවරයි කියන්නේ. මිහින් කෙලවල ඉවරයි. ඔව් ඒක ඇත්තම ඒකෙන් පස්සේ නිකන් හැමෝටම අමතක කාරණාව ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, අජිත් කුමාර් කබ්රාල්, සපී පිටර්සන් පස් දෙනා ලංකාව බංකොලොත් කළාය කියන තීන්දුව දුන්නා. අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ තිබ්බ පොලිමයි මේ වෙලාවේ තියෙන පොලිමයි දෙක. ඒක වෙනම කතාවක්. හැබැයි ඒකෙන් මේ ආණ්ඩුවට නෑ එහෙම තිබ්බයි කියලා දැන් අරුබුදේ කල්පනා කරන අරුබුදයක් එනවනේ. අරුබුදේ කල්පනා කරගන්න බැරි වුණ එක සම්බන්ධයෙන් ආණ්ඩුවට ගැලවෙන්න බෑ.